ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි. ඔබ දන්නවා මේ වන විට උච්චමුණය සුදු වේලංකන්නේ මාතා දේවස්ථානය ජනතාව අතර ඉතාමත් ගොඩාක් ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රථම මේ සම්භාර පියතුමා හැටියට මම මෙහි සේවය කරනවා. ගොඩාක් ජනතාව මගෙන් ඇවිල්ලා ඉල්ලනවා පියතුමිනි මෙතනට ඇවිල්ලා නතර වෙලා යන්නට අපිට දවසක් ඉඳලා යන්නට තැනක් නැද්ද? ඒ වගේම ගොඩාක් මිනිස්සු මගෙන් අහනවා අපිට කෑම කන්නට තැනක් මෙතන හදලා නැද්ද? ඉතින් එකතු වෙලා අපි දැන් හදනවා පුංචි ගොඩනැගිල්ලක්. මේ වෙන විට ඒ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින්නේ. ලොකු මුදලක් වැය වෙනවා මේක කරගෙන යන්නට. ලක්ෂ 184ක එස්ටිමේට් එකක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මේ සඳහා ඔබගේ මූල්‍යමය දායකත්වය බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මුළු ලෝකේටම මේ වෙද්දි ලොකු අමාරු කාලයක්. ඒ වගේම මේක මේ හදන වැඩ කටයුත්ත මෙහි ගොඩනැගිල්ල මේ ගමටත් ලොකු දායකත්වයක් දක්වනවා. එන බැතිමතුන්ට වගේම අපගේ දරුවන්ට ඒ දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් සහ ඒ ඔවුන්ගේ විවිධ හැකියාවන් පෙන්වන්නට තමයි මේ ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතින්නේ. ඒ නිසා සදහැවත් ඔබ ජනතාවගෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලනවා ඔබගේ හැකි උපරිමයෙන්ම මේ ගොඩනැගිල්ල සාදානිම කර ගැනීම සඳහා ඔබගේ දායකත්වය දක්වන්නට කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි ජේසුස්.